combination. ලංකාවේ ප්‍රසිද්ධ බස් රථ සමාගම් ගැන කතා කරන ගමනේ අද අපේ මාතෘකාව වුණේ හොරණ පිහිටි බස් රථ සමාගමක්. මේ නදීශානි එක්ස්ප්‍රස්. නදීශානි ගැන කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණා එහි කළමනාකරු මහේෂ් සුරංග සම්පත් මහතා. නදීශානි එක්ස්ප්‍රස් මේ වෙද්දි ආවරණය කරන මාර්ග මොනවද? අපි ආවරණය කරනවා 14 රූට් එක තමයි ගොඩක්ම ආවරණය කරන්නේ. ආනන්දර මහනුවර ආය 49 ත්‍රිකුණාමලේ කොළඹ. හැමදාම අහනවා වගේ මේ ප්‍රශ්නේ පොදුයි. බස් රථ කීයක් තියෙනවද? 7යි. බස් කර්මාන්තේ ඉන්නකොට හැම හිමිකරුවෙක්ටම හැම කළමනාකරුතුමෙක්ටම ගැටලු වෙනවා. ඔබට තිබෙන ගැටලු මොනවද? අපිට තියෙන ගැටලු කියන්නේ ඉතින් අපි බස් එකක්වත් දුවන්නේ නැහැ. ඉතින් අපි බස් යාත්‍රේ තමයි ඉතින් තියෙන්නේ. ඇත්තටම දැන් කොරෝනා සම්පේක්ෂත් එක්ක ඉතින් නඩත්තුව ගොඩක් අමාරුයි. ඉතින් දැනගත් නැහැ ඉතර වගේ නිවට වෙස්ට් එක ඩීසල් ගහලා ඉතින් ඇත්තටම නුවර රූට් එක ගත්තොත් ගිහිල්ලා එන්න ඉතින් සාමාන්‍ය දවසට අපි දිව්වට මේ කාඩුවට සමා දිව්වේ ඩීසල් ගාස්තුවත් අපි මේ හම්බ වෙන්නේ නැහැ. පාඩුවටම තමයි දිව්වේ. අපි ඩීසල් මනේ ගහන්නේ තව රාමසෙල් ගහනවා සමහරක් අය ඔය අපේ නැහැ. අපි ඩීසල් තමයි යොදන්නේ. ඉතින් මේ ඒක ගන්න දුවන ඉතින් ඇත්තටම ආදායමක් ලැබුවේම නැහැ බස් වලින්. නඩත්තුවත් නැහැ අතුතරම. පැරන්ට් එකවත් එව්වේ නැහැ අපි මේ කාලේ. එතකොට ඔබට පොයින්ට් වලට කලින් ගැටලු තිබ්බේ නැද්ද? පොයින්ට් වලට කලින් නම් ඉතින් ලොකුම ආබාධයක් තිබුණේ නැහැ. ඉතින් පඩිනඩි ගෙවාගෙන බස් එකේ නඩත්තු කරගෙන ඉතින් සාමාන්‍ය විදියට ගියා. ඉතින් ඒකින් ගෙවාගෙන ඒක දැන් නම් ඉතින් ඔබ හිතන විදියට මගී ප්‍රවාහන ශාස්ත්‍රයේ වෙන්න ඕනි වෙනස්කම් මොනවද? වෙනස්කම් කියන්නේ ඉතින් ඇත්තටම අපේ ගොඩක්ම අදසුකෝගිනි තියෙන්නේ. ඒකත් එක්ක ඉතින් අර මේ ප්‍රශ්නෙත් එක්කම කියන්න තේරෙන්නේ නැහැ ඒක මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට රජයෙන් මොනාරි සහන සලසනවා නම් ඒක ඉතින් කොමිටි සමස්තයක් විදිහට හැමෝටම හරියට විදිහට මොකක් හරි කරන්න ඕනේ නේද? දැන් අපි දකිනවා ගොඩක් අය රියදුරන්ට බයිනවා, රේස් යනවා, කිසිම විනයක් නැහැ කියලා. මෑතකදී හිම සිදුවීමක් වෙලා වටිනා මගේ ජීවිත ගණනාවක් අපිට අහිමි වෙනවා. ඇත්තටම කවුද මේකට වග කියන්න ඕනේ? එහෙමයි ඒකට බස් කොන්දොස්තරන්ට රියදුරන්ට ඇත්තටම එයාලට කරන්න දෙයක්වත් නැහැ. එයාලා පෞද්ගලික දැන් අපි බස් පෞද්ගලික සේවය. එයාලා සත්‍ය හොයලා දුන්නොත් තමයි අපිට එයාලට වැටුපක් ගෙවන්න පුළුවන්. බස් එක නඩත්තුවක් කරගන්න පුළුවන්. මේ පෙට්ටර ගේනවා ඩ්‍රයිවර්ටයි ගෝලයක්. අපිට ඉතින් මේ තියෙන ප්‍රශ්නේ වල අපිට ඕනකින් තියෙන ආදායම් හොයන්න බස් පරිස්සම් කරන්න කියන එක තියෙනවා අපිට. ඊට පස්සේ රජයෙන් අපි ඉතින් රූට් ගාස්තු මේවත් දෙන්න ඕනේ. ICTP ලංකම සේවයත් එක්ක අපි තරගකාරී වෙලා තියෙනවා. වෙන පෞද්ගලික බස් රථත් එක්ක තරගකාරී වෙලා තියෙනවා. අන්න ඕව තමයි ඉතින් අර කෙටිදාවන දුරදුවන ඒවයි දුරදාවන එකයි ඔක්කොම ඉතින් අවලං වෙලා දැන් අච්චාරු වෙලානේ තියෙන්නේ. ඕකේ සල්ලි හොයන එක තමයි ඔතන තියෙන ප්‍රධානම මේ ප්‍රශ්නේ. ඒ සල්ලි හොයන්නේ අනේකින් තමයි ඔය ඇත්තම ගොඩක්ම රියදුරියාන්තුරු මේවා ඉතින් ඩ්‍රයිවර් ඇත්තට ඩ්‍රයිවර් තලකිතාවල් තියෙනවා ඉතින්. ඒ කට්ටිය ඉතින් උනන්දුවක් වෙන්න තියෙවත් තියෙනවා. ඇත්ත හරියටම ජොබ් එක පස් මේ පෞද්ගලික ප්‍රවාහන සේවයේ හරියටම රස්සාව කරගෙන ඉන්න අය කොන්ත්‍රාත් ඩ්‍රයිවර් තමයි. මේ අපිත් ඉන්නවා එහෙම අය. මේ ප්‍රශ්නයක් නැහැ ඉතින් ඔය ගොඩක් කරලා තමයි ඉතින් ඔය මේ ප්‍රශ්න ඇති කරගන්නේ. නැත්නම් අර තරගකාරී බවයි PTV බස් වැඩි ඒවා අපේ ටයිම් වලට දාගෙන ඉස්සරහට දාගෙන දුවනවා. කැපේ තියනවා ගොඩක් TTP වල ඒවත් එක්ක ගොඩක් ඉතින් තරගකාරී වෙලා තියෙනවා ගොඩක්. ඒක තමයි වැඩි ගොඩක්ම ප්‍රධානම හේතුව. නදීශානි එක්ස්ප්‍රස් ආරම්භ කරන්නේ ආසන්න වශයෙන් මොන වර්ෂයේද? දැන් අවුරුදු 10කට වැඩි 10කට වැඩි නේ. සම්බන්ධ වෙලා අවුරුදු 5ක් විතර වෙනවානේ. නදීශානි එක්ස්ප්‍රස් ගුණාත්මක සේවයක් මගීන්ට ලබා දෙනවද?
අපිත් දැනෙන කියන ආරංචිය හැටියට නම් ඉතින් එහෙමයි. අපි මොකද අපි නුවර බස් පිළ ගත්තොත් අපි පාන්දර ටයිම් එක නුවරට උදේ කියන ඔෆිස් ටයිම් වගේ තමයි අපේ බස් ටිකේ. ඉතින් අපේ බස් වලට හැමදාම යන මගින් පිරිසක් ඉන්නවා. එයාලා ඉතින් අපි වෙලාවට රස්තාවලට ගිහින් දානවා හින්දා ඉතින් මෙහෙම පොඩ්ඩක් අපේ නුවර 16 බස් වලට සාමාන්‍යයෙන් හොඳ පත්‍යක් තියෙනවා ඉතින් ප්‍රතිචාරයක් තියෙනවා. ඉදිරියේදී බස් ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙන්න ඉන්න අයට දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද? මොන්ටයි ඉතින් අලුතෙන් එන්න බැරි කමක් තමයි තියෙන්නේ නේද? දැන් මේ තියෙන වාතාවරණය එක්ක දැන් කියන අයටත් කරගන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ. ඒ දෙකින් දැන් ටිකක් අමාරුයි. අමාරු බව තමයි ඉතින් කියන්න තියෙන්නේ මට. බස් ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් තියෙන ඉදිරි බලාපොරොත්තු මොනවද? බලමු ඉතින් ඒක දෙයියන්ට තමයි ඉතින් පාර කරන්න වෙන්නේ මේ ප්‍රශ්නේ ඉවර වෙලා කොරෝනා ඉවර වෙලා ඉතින් ආයෙත් ඉපේ යථාර්ථයටපත් වුණොත් දෙයියනේ කියලා ඉතින් ආයෙ සුපුරුදු පරිදි බස් සේවාව කරගන්න පුළුවන්. ඉතින් ඒකම අර ප්‍රශ්න තියෙනවා ඉතින් TTP ප්‍රශ්නයි ප්‍රයිස් ප්‍රශ්නයි ටයිම් ප්‍රශ්න තමයි ගොඩක්ම තියෙන්නේ. ඒ ටික ඉලක්කන්න කළොත් හොඳ අනාගතයක් තියෙනවා ආයෙ බස් ප්‍රවාහයෙන්. Tare mafi mahapare Yene tanna tare Tare adila Yene Api